ආයිබෝවන් අනිවාර්යෙන් ගෙදර තියනවා නේද අහක් කරපු සාරියක්. අද කියලා දෙන්නේ මෙන්න මේ සාරිය පාවිච්චි කරලා මෙන්න මේ වගේ ලස්සන টොප් එකක් මහගන්නේ කොහොමද කියලා. හරිද? එතකොට දැන් මේ තියෙන්නේ මම ඉවත් කරපු මගේ සාරියක්. ඉතින් මම මේක අහක් කරන්නේ නැතිව ඔයාලට මේ වගේ අහක් කරන සාරියකින් টොප් එකක් මහගන්න හැටි අපි බලමු. දැන් එතකොට මම ගත්තා මට බ්ලවුස් එකේ අවශ්‍ය උස වගේ දෙගුණයක් රෙදි කෑල්ලක්. ඔයාට අවශ්‍ය බ්ලවුස් එකේ උස වගේ දෙගුණයක් රෙද්ද ගන්න. දැන් මේ මම ගත්ත සාරි කොටස මේ වගේ අවශ්‍ය උස මේ විදියට දෙකට මම නවා ගත්තා. දැන් මේ වගේ බ්ලවුස් එකකට ගොඩක් ගැලපෙනවා කඩා හැලෙන රෙද්දකින් තියෙන සාරියක් නම්. ටිකක් කඩා හැලෙන මැටීරියල් එකක් මේකට ගොඩක් හොඳයි. දැන් අපි උස දෙකට නවලා පළල දෙකට නවා ගත්තා. එතකොට රෙදි කොටස් 4කට මේ වගේ නවුණා. දැන් අපි කරන්නේ මේ විදියට මේසෙ මත එලා ගත්තා. දැන් අපි මේකේ මුලින්ම කරේ හැඩේ ලකුණු කරනවා. එතකොට කරවට ප්‍රමාණය ඔයාගේ මනගත්ත ප්‍රමාණය 4ෙන් බෙදන්න. කරවට 14ක් නම් 4ෙන් බෙදුවාම 3මාරයි. උඩ ඉඳන් පහළට අඟල් 3මාරක් ගන්න. ඒ ගානම මේකේ හරහට ලකුණු කරන්න. පහළට ගත්තේ 3මාරයි පැත්තටත් ගත්තේ 3මාරයි. දැන් අපි මේ විදියට කර රවුම් කරලා කපා ගන්නවා. පහළට ගත්ත ප්‍රමාණයම හරහටත් ලකුණු කරා. ඉදිරිපස සහ පිටුපස එකම ප්‍රමාණයට මම කර කපනවා. ඊට පස්සේ එතන ඉඳන් මේ අපි ගත්ත සාරියේ ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය. දැන් මෙතන බෝඩර් එකක් තියෙනවා. එතකොට බෝඩර් එක මෙන්න මේ ගානින් තමයි ඉවර වෙන්නේ. මේකේ මෙතන ඉඳන් මෙතනට මේ සාරියේ බෝඩර් එකක් තියෙන නිසා අපිට ගන්න පුළුවන් උපරිම උස අඟල් 15ක් විතර මේ මෙහෙම දිගටම කරේ ඉඳන් අඟල් 15 ලකුණු කරගෙන යන්න. අඟල් 15 බැගින් ලකුණු කරගෙන යන්න මේ කරේ ඉඳන් දිගටම. දැන් අපි මේ ලක්ෂ ටිකක් ත්‍යාග කරලා මේ විදියට දෙවෙනි වක්‍රය අඳිනවා. දැන් අපි මේ වක්‍ර දෙක ඇඳගත්තට පස්සේ මේක කපලා ඉවත් කරන විදිය බලමු. කරෙන් කපනවා මේ විදියට. මෙහෙම හැඩෙන් කැපුවා. මේ ටිකයි අපි කපලා ගත්තේ. කරෙන් කැපුවා මේ විදියට මේ හැඩෙන් කැපුවා. දැන් අපි වක්‍ර දෙක කපා ගත්තට පස්සේ මේකේ සයිඩ් එකෙන් චුට්ටක් ටැක් කරගන්න ඕනේ. නේද? මේ දෙපැත්ත ටැක් කරගන්න එපා බ්ලවුස් එකේ. ඒක කරන්න දැන් අපි උඩ ඉඳන් පහත් කරේ අඟල් 3මාරනේ. මේ උඩ ඉඳන් මෙතන කපලා ඉවත් කරන්න තිබිච්ච තැනේ ඉඳන් මුදුනේ ඉඳන් උරහිස මිම්ම දෙකට බෙදලා ඒකට අඟල් 2මාරක් එකතු කරන්න. වාගේ උරහිස මිම්ම 16 නම් දෙකට බෙදුනහම 8යි. ඒකට 2මාරක් එකතු කරාම 10මාරයි. හරස් රේඛාවක් ඇඳලා ඒකේ පපුව වට මිම්ම 4ෙන් බෙදලා අඟලක් එකතු කරලා ලකුණු කරන්න. පපුවට 32 නම් 4ෙන් බෙදුවාම 8යි. අඟලක් එකතු කරාම 9යි. දැන් එතකොට එතන ඉඳන් අපි මේ විදියට පහළට කෙලින් රේඛාවක් අඳිනවා. දැන් අපි මෙන්න මේ ටික විතරයි මෙන්න මේ යට කොටස විතරයි ටැක් කරගන්නේ. මෙතන ඉඳන් මෙතනට පමණක් ටැක් කරගන්නවා. කර වටේට ඕවර්ලොක් කරලා එක සැරයක් විතරක් නවලා මහන්න පුළුවන්. වාටියත් වක්‍ර වාටියක් නිසා අඟල් කාලක් නවලා සම්පූර්ණයෙන්ම
ඉතිරි අඟල් කාල නවල මහන්න. දැන් අපි කපාගත්ත සර්කල් බ්ලවුස් එක කොහොමද මහගත්තට පස්සේ තියෙන්නේ කියලා බලමු. දැන් අපි මේ බ්ලවුස් එකේ කර සහ වාටිය මහලා ඉවර කරගත්තට පස්සේ ස්කර්ට් එක හැඩයට මෙන්න මෙහෙමයි තියෙන්නේ මේක. අපිට මේකට සර්කල් බ්ලවුස් එක කියලාත් කියනවා. මෙන්න මේ වගේ හැඩයක් තියෙන්නේ. එතකොට මේකේ අපිට දැන් තියෙන්නේ හොඳ පිටින් මේ දෙපැත්ත ටැක් කරගන්න එක විතරයි. අපි ඇඳගත්ත ඉරෙන් දෙපැත්ත ටැක් කරගන්න එක විතරයි. මේ බලන්න ඕනම ෆ්‍රී සයිස් එකකට හරිම ලස්සන බ්ලවුස් එකක් ඔයාලට පරණ සාරියෙන් මහගන්න පුළුවන් වුණා. මං හිතනවා අදින් පස්සේ ඕගොල්ලෝගේ පරණ සාරි අයින් කරන්නේ නැතිව ලස්සන බ්ලවුසස් මේ වගේ මහගනී කියලා. මේ වගේ අලුත් වීඩියෝස් එක්ක ආයෙ දවසක ඕගොල්ලෝ මුණ ගැහෙන්නම්. එතෙක් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ආයිබෝන්.